මුලින්ම මම සමාව ඉල්ලනවා ගොඩක් කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වීම ගැන. අතිශය කාර්යබහුල වගේම මගේ ජීවිතයේ ජයග්‍රාහී කඩයිම් කිහිපයක් පසු කරලා සතුටින් ඉන්න කාලයකදී ඔයාලටත් ගොඩක් ප්‍රීතිමත් සහ සුබදායක පණිවිඩයකුත් අරගෙන මම ඔයාලව මුණ ගැහෙන්න ආපහු ආවා. මම හිතනවා මේක ඔයාලා බලාපොරොත්තුෙන් හිටපු වීඩියෝ එකක් කියලා. මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඇති ඉතාලියේ ජොබ් කෝටා එකක් නිකුත් කරලා තියෙනවා කියලා. අද මම මේ වීඩියෝ එකෙන් මේ විස්තර ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. තියෙන ජොබ් අවස්ථා මොනවද? කීයක්ද? වැටුප කීයද? අයදුම් කරන්නේ කොහොමද? අයදුම් කරන්නේ කවදද? ඔයා ස්පොන්සර් කෙනෙක් හොයාගන්නේ කොහොමද? ඒ වගේ ඔයාලට තියෙන සෑම ප්‍රශ්නයක් ගැනම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ වීඩියෝ එක ස්කිප් නොකර මුල සිට අග දක්වා බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතාලි රජය 2026 ඉඳලා 2028 දක්වා නව 3 අවුරුදු ආගමන නියෝගයක් එහෙමත් නැත්නම් ඩෙක්‍රේටෝ ෆ්ලූසි විධිමත් ලෙස සම්මත කරලා තියෙනවා. ඒකෙන් EU නොවන එහෙමත් නැත්නම් යුරෝපියන් යුනියන් එකට අයත් නොවන ජාතිකයන් සඳහා වැඩ බලපත්‍ර එහෙමත් නැත්නම් වර්ක් පර්මිට් ආසන්න වශයෙන් ලක්ෂ 5ක් පමණ නිකුත් කරනවා. හරියටම කිව්වොත් ඒ ගාන 4,97,550ක්. ඒකෙන් 2026 අවුරුද්දට සේවකයන් 1,64,850ක් සඳහා අවස්ථාව ලැබෙනවා. 2027 දී ඒ සංඛ්‍යාව 1,65,850ක්. 2028 වර්ෂයේදී සේවකයන් 1,66,850ක් බඳවා ගන්න නියමිතයි. ඒ කියන්නේ ඔයාලට මේ අවුරුද්දේ උත්සාහ කරලා බැරි වුණොත් ලබන අවුරුද්දේ එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ හරි උත්සාහ කරන්න අවස්ථාව තියෙනවා. මොකද පසුගිය අවුරුදු 3 පුරාම මේ වගේ ලොකු සංඛ්‍යාවක් ඉතාලියට බඳවා ගත්තා. ඒ නිසා මේ හැම අවුරුද්දෙම සේවකයන් ඉතාලියට බඳව ගන්න හන්දා ඔයාලට try කරොත් බැරි වෙන්නේ නැහැ. 2026 වර්ෂය සඳහා බඳවා ගැනීමට නියමිත 1,64,850න් ස්ථිර රැකියා සඳහා 76,200ක් බඳවා ගැනීමට නියමිතයි. ඒ අනුව ඉදිකිරීම්, ප්‍රවාහන සංචාරක, කෙයාගිවර් එහෙමත් නැත්නම් සාත්තු සේවක සේවිකා, යාන්ත්‍රික ඉංජිනේරුවන් සඳහා බඳවා ගැනීමට තීරණය කරලා තියෙනවා. මේ ක්‍රමවලින් වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වෙන්නේ සාත්තු සේවක සේවිකා හැමක් නැත්නම් කෙයාගිවර්. ඉතාලි භාෂාවෙන් බදාන්තර රැකියා කියලා කියන්නේ ඒවා. ලංකාවේ අපේ ගොඩක් අය බදාන්තර ආසා කරනවා. විශේෂයෙන්ම ලංකාවේ කෙනෙක් බදාන්තර රැකියාවකට තෝරා ගන්න ඉතාලි ජාතිකයෝ ලොකු කැමැත්තක් දක්වනවා. මම හිතන විදිහට ඒකට සුවිශේෂ හේතුවක් වෙන්නේ ලංකාවේ අපේ මිනිස්සු වයසක අයට එහෙම නැත්නම් වැඩිහිටියන්ට රෝගියන්ට සත්කාර කරන එක අපේ සංස්කෘතිය මෙන දෙයක් නිසා වෙන්න ඇති. ඒ වගේම අපේ මිනිස්සුන්ගේ කාරුණික බවත් මෙහිදී ගොඩක් කැපිලා පේනවා. ඊළඟට අපි කතා කරමු සීසනල් වර්කර්ස්. එමත් නැත්නම් අපේ කට්ටිය තේරෙන භාෂාවෙන් කිව්වොත් වතු වීසා ගැන. මේ යටතේ සේවකයන් 88,000ක් බඳවා ගැනීමට නියමිතයි. ඒ යටතේ කුෂිකාර්මික ශාස්ත්‍රයේ වගේම හෝටල් අංශයේ රැකියාවලුත් තියෙනවා. ගොඩක් වෙලාවට වතු වීසා නිකුත් කරන්නේ මාස 6ක් 9ක් වගේ ඉතා කෙටි කාලයක් සඳහා. ඒ වීසා දීර්ඝ කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේ මාස 6 9 වතු වීසා වලට ඉතාලිය ඇවිත් මුළු ජීවිත කාලෙම ඉතාලියේ ජීවත් වෙන අය ඕන තරම් ඉන්නවා. තමන්ගේ පවුලේ අයත් ඉතාලියට අරගෙන යාලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. අවසාන වශයෙන් සිවන් රැකියා සඳහා රැකියා 650ක් සඳහා වීසා නිකුත් කිරීමට නියමිතයි. ඒ යටතේ අලුතෙන් බිස්නස් එකක් ආරම්භ කරන්න බලාගෙන ඉන්න අයට වගේම කීර්තිමත් කලාකරුවන් වගේ විශේෂ අවස්ථා සඳහාත් අවස්ථා තිබෙනවා. මේ යටතේ අපේ අය ඉතාලියට එන්න තියෙන අවස්ථා ගොඩක් අඩු නිසා මම ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඒක අධීර දෙකකින් සමන්විත වෙනවා. පළමු අධීර වෙන්නේ පළමු අවස්ථාවේ ආයුධම්පත පිරවීම. මේ වෙනකොටත් ඒ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. පළමු ආයුධම්පත පිරවීම පසුගිය ඔක්තෝබර් 23 වෙනිදා ආරම්භ වුණා. ඒක අවසන් වෙන්නේ දෙසැම්බර් 7. ඒ කියන්නේ මේ දවස්වල ආයුධම්පත් පුරවනවා.
විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ අයදුම්පත යොමු කිරීම ඔයාලට ලංකාවේ ඉඳලා කරන්න බෑ. ඔයා වෙනුවෙන් ඒ අයදුම්පත සේවා යෝජකයා විසින් පුරවල අදාළ ආයතනයට යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සේවය යොදවන ඔයාට රස්සාව දෙන ආයතනයේ පුද්ගලයා මේ අයදුම්පත පුරවන්න ඕනේ. ඉතාලි භාෂාවෙන් කියනවා නම් සිඤ්ඤෝරා එහෙම නැත්නම් සිඤ්ඤෝරේ ඔයා වෙනුවෙන් මේ කටයුතු කරන්න ඕනේ. එම සේවා යෝජකයා විසින් සම්පූර්ණ කළ යුතු සුදුසුකම් ගොඩක් තියෙනවා. ඒ සුදුසුකම් ඔයාලට වැදගත් වෙන්නේ නැති හන්දා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න කාලය නාස්ති කරන්නේ නැහැ. සේවා යෝජකයෙක් හොයාගන්න එක ගැන මම මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන්නම්. ඔයාලා දැනටමත් දන්නවා ඇති අයදුම්පතේ දෙවෙනි කොටස වෙන්නේ ක්ලික් ඩේට් එක. දෙසැම්බර් 7 වෙනිදාට ඉස්සර වෙලා අයදුම්පත පුරවලා ඒකට අනුමැතිය ගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන ලොකුම වැඩේ තමයි ක්ලික් ඩේට් එකේ નિયમિત වෙලාවට අදාළ වෙබ්සයිට් එකට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන එක. ඒකත් ඔයාලට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඔයාගේ සේවා යෝජකයා හරි සේවා යෝජකයා වෙනුවෙන් යම් නීති ආයතනයක් විසින් හරි මේ කටයුතු සිදු කරන්න ඕනේ. එක් එක් රැකියා අංශය සඳහා එකිනෙකට වෙනස් ක්ලික් ඩේට් නියම කරලා තියෙනවා. වතු වීසා සඳහා එහෙමත් නැත්නම් කෘෂිකර්මාන්ත අංශයේ රැකියා සඳහා ක්ලික් ඩේට් එක 2026 ජනවාරි 12. වතු වීසා වර්ගයේම දෙවන කොටස වෙන්නේ සංචාරක ශේෂ්ත්‍රය සඳහා වීසා නිකුත් කිරීම. ඒ වෙනුවෙන් ක්ලික් ඩේට් එක වෙන්නේ පෙබරවාරි මාසේ 9 වෙනිදා. මෙම වීසා කොටස වැඩියෙන්ම රැකියා දෙන අවස්ථාව තමයි ස්පොන්සර් වීසා. ස්පොන්සර් වීසා සඳහා ක්ලික් ඩේට් එක පෙබරවාරි 16. ඒ වගේම වැඩිහිටියන් හා රෝගීන් බලා ගැනීම එමත් නැත්නම් බදාන්ත රැකියාව සඳහා එමත් නැත්නම් කෙයාගිවර් රැකියාව වලට ක්ලික් ඩේට් එක වෙන්නේ පෙබරවාරි 18. මම කියපු ඒ දිනවල උදේ 9ට ඇප්ලිකේෂන් සබ්මිට් කිරීම ආරම්භ වෙනවා. ක්ලෝසින් ඩේට් එකට මාසයක් විතර කාලය තිබුණත් බොහෝ වෙලාවට පළවෙනි විනාඩිය තුල සබ්මිට් කරන ඇප්ලිකේෂන් වලට විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඒ හන්දා හැමෝම පළවෙනි තප්පර කීපය තුලම තමන්ගේ ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න උනන්දු වෙනවා. ඔයාට මේ සඳහා අවශ්‍ය වෙන්නේ ඔයාගේ પાස්පෝර්ට් කොපි එකක් විතරයි. මේ සඳහා ඔයාට හරියට බැලුවොත් වැය වෙන්නේ මුද්දර ගාස්තු විතරයි. ඒත් ඉතින් ඒ වගේ සුළු ගානක රැකියා අවස්ථාවක් හොයාගන්න එක ගොඩක්ම අමාරු වැඩක්. මොකද ඉතාලි වීසා එකක් හදලා දෙන්න ගොඩක් අය ලක්ෂ 40ක් 50ක් හරි ඊට වඩා වැඩි මුදලක් හරි අය කරනවා. ඒ අතරේ යම් මුදලක් අරගෙන හරියට වැඩේ කරලා දෙන්න ඉතාමත් සුළු පිරිසක්. ඉතාලි වීසා හදලා දෙන මුවාවෙන් ලක්ෂ ගණන් වංචා කරන අය ලංකාව වගේම ඉන් පිටත් ඉන්නවා. ඒ කාටවත් සල්ලි දෙන්න හදිසි වෙන්න එපා. අපි දැන් බලමු සේවා යෝජකයෙක් හොයාගන්නේ කොහොමද කියලා. ඒකට ප්‍රධාන වශයෙන්ම ඔයා දන්න යාළුවෙක් හරි ඥාතියෙක් හරි ඉතාලියේ ඉන්නම ඕනේ. දන්න කෙනෙක් විතරක් වුණත් මදි. එයා යාළුවෙක් වුණත් ඥාතියෙක් වුණත් ඥාතියෙක් හරි යාළුවෙක් හරි අඳුනන කෙනෙක් වුණත් එයා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් සිදු වෙන්නේ ඔයාලට සල්ලිත් රස්සාවත් දෙකම නැති වෙන එක විතරයි. ඒ නිසා සල්ලි දෙන්න කලින් ඒ කෙනාගේ විශ්වාසවන්තභාවය පිළිබඳව ඔයා තහවුරු කරගන්න ඕනේ. එහෙම ඔයා දන්න විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් එයා හරහා සේවා යෝජකයෙක් හොයාගන්න වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ යාළුවා වැඩ කරන තැනක හරි දන්න කියන තැනක හරි රැකියා අවස්ථාවක් තියෙනවා නම් එම සේවා යෝජකයාගෙන් අහලා බලන්න කියන්න. ඇත්තටම ඔයාට ගොඩක් හිතවත් කෙනෙක් නම් අහලා බැලුවේ නැතත් එයාලා ඒ වගේ අවස්ථාවක් තියෙනම් ඔයාලට කියාවි. විශේෂයෙන් ඉතාලියාව වන නීත්‍යානුකූල ඒජන්සි ලංකාවේ නැති බව මතක තියාගන්න ඕනේ. ලංකාවේ රජයට හෝ ලංකාවේ කිසිම ඒජන්සියකට ඔයා වෙනුවෙන් රැකියාවට අයදුම් කරන්න බෑ. ඒක 100%ක්ම ඉතාලියේ සිට ඉතාලියේ සේවා යෝජකයා හෝ ඔහුගේ නීති නියෝජිතයා විසින්ම සිදු කළ යුතුයි. ගොඩක් රටවලට යනවා වගේ ලංකාවේ බියුරෝ එකෙන්වත් මේ සඳහා කිසිම දෙයක් කරන්න බෑ. මේ වර්ක් පර්මිට් එක යටතේ සාමාන්‍යයෙන් ඔයාට මාසයකට යූරෝ 1200ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ ආසන්න විදියට ලංකාවේ මුදලින් ලක්ෂ 4-5 අතර ප්‍රමාණයක් වෙනවා. මම මේ කිව්වේ ඉතාලියේ මූලික වැඩිප විතරයි. නමුත් ඔයා කරන රස්සාව කරන කාලේ ඒ කියන්නේ OT කරනවද නැද්ද? ඒ රැකියාව කරන කාල සීමාව රැකියා ස්වභාවය මත වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතාලියේ ජොබ් එකකට යනකොට තියෙන පාසුම දේ තමයි කිසිම සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැති එක. ඔයාගේ වයස කීය වුණත්, ඔයාගේ අධ්‍යාපන මට්ටම මොකක් වුණත්, ඔයාට පළපුරුද්දක් තිබුණත් නැතත් ඒක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඉතාලි භාෂාව දැනගෙන ඉන්නවා නම් ඔයාට ගොඩක් ලේසි. නමුත් ඒක සුදුසුකමක් විදිහට අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන මූලික දේ තමයි ඔයාට પાස්පෝර්ට් එකක් තියෙන එක.
ඒ වගේම ඔයාට හොඳ විශ්වාසවන්ත යාළුවෙක් හරි ඥාතියෙක් හරි ඉතාලියේ ඉන්න එක තමයි අවශ්‍යම වෙන දේ. ඒ වගේම ඒ යාළුවාට හොඳ සේවා යෝජකයෙක් හොයාගන්න පුළුවන් වෙන්නත් ඕනේ. සේවා යෝජකයා විසින් નિયમિત දෙක්රෝත ෆ්ලූසි දිනවලදී දේශීය සංක්‍රමණ කාර්යාලයට එහෙම නැත්නම් අපි දන්න විදිහට ඉමිග්‍රේෂන් එකට ඔන්ලයින් අයදුම්පත ඉදිරිපත් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක අනුමත වුණොත් නුල්ලොස්ත නිකුත් කරනවා. ඊට පස්සේ ඒක ශ්‍රී ලංකාවේ තියෙන ඉතාලි එම්බසියට යවනවා. නුල්ලොස්ත එකක් සාමාන්‍යයෙන් මාස 6ක් වළංගු වෙනවා. ඊට පස්සේ ඔයා කොළඹ තියෙන ඉතාලි තානාපති කාර්යාලයට ගිහින් work visa එහෙම නැත්නම් long stay work visa සඳහා ඇදුම් කරන්න ඕනේ. මෙහිදී නුල්ලොස්ත ඇතුළු අනෙකුත් ලියකියවිලි. ඒ කියන්නේ ඔයාගේ પાස්පෝර්ට් එක කොන්ට්‍රැක්ට් එකේ පිටපත නවාතැන් සාක්ෂි ගෙවන ලද මුද්දල ගාස්තු ආදී ඉදිරිපත් කරන්න ඕනේ. අපි ඒ ගැන වැඩි විස්තර පස්සේ වීඩියෝ එකකින් කතා කරමු. ඒ වගේම මම ඉහතින් කියපු සියලුම රස්සා ලංකාවේ අයට පමණක් නෙවෙයි. විශේෂයෙන්ම ස්පොන්සර් නීතිය යටතේ රැකියා අවස්ථා 76000ක් පමණ තිබුණත් ලංකාව ඇතුළු රටවල් 40කට ඒකෙන් අවස්ථාව ලැබෙන්නේ 25000කට පමණයි. ඒ වගේම වතු විසා සඳහා 88000ක් පමණ වීසා නිකුත් කළත් ලංකාව ඇතුළු රටවල් 40කට හම්බ වෙන්නේ රැකියා අවස්ථා 47000ක් පමණයි. ඒ නිසා මේ සියලුම රැකියා ලංකාවේ අයට නෙමෙයි. කොහොම හරි ඔයාගේ හිණ ඉතාලියට එන එක නම් උත්සාහය අත්හරින්න එපා. පසුගිය වසර 3ේම වගේ ඉදිරි වසර 3 තුලත් ඉතාලිය විසින් වීසා නිකුත් කරන නිසා ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා ඉතාලියට එන්න. ඉතාලියේ ජොබ් පිළිබඳව නවතම තොරතුරු තවත් වීඩියෝ එකකින් අපි කතා කරමු. ඉතාලියේ ජොබ් වගේම අනිත් රටවල් වල ජොබ් පිළිබඳව දිගින් දිගටම තොරතුරු දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ විදේශගත වීමේ සිහින සැබෑවක්ම වෙන්න කියලා. නැවත වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.